කොහොමද ඔයාලට ඔන්න අද මම ඔයාලව පොඩ්ඩක් චීන පැත්තට අරන් යන්න හදන්නේ. අපි බලමු චීනෙට ගිහිල්ලා කොහොමද කියලා. මම චයින ගියේ නෑනේ. චයින ගියා නම් ඔයාලා දන්නවනේ. ඉතින් මම ස්ටෝරිස් අප්ලෝඩ් කරනවානේ. මම අද ආවේ මරින් ඩ්‍රයිව් එකේ තියෙන මරීනා නයිට් කියන චයිනීස් රෙස්ටොරන්ට් එකට. ඉතින් රෙස්ටොරන්ට් එක ගැන කතා කරනවා නම් තනිකරම චයිනීස් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඇතරම මෙතෙන්ට මුලින්ම ගියාට පස්සේ අපිට හම්බ වෙනවා ග්‍රීන් ටී එකක්. ග්‍රීන් ටී එක ඉවරනාට පස්සේ ඔයාලට ආයිල්ල ගන්න පුළුවන්. ෆ්‍රී තමයි ඒක දෙන්නේ. විශේෂත්වය තමයි මෙතන ඔතෙන්ටික් චයිනීස්. මොකද චයිනීස් කට්ටිය තමයි මෙතන උයන්නේ කරන්නේ. ඒතකොට රිසෙප්ෂන් ඉන්නේ චයිනීස් කට්ටිය සහ ශ්‍රී ලංකන් කට්ටිය ඉන්නවා. එයාලා අපිට සර්ව් කරනවා. ඒ දේවල් කරනවා. ඉතින් ඔයාලා මේ පැත්තට මරීන් ඩ්‍රයිව් එකේ යනවා නම් මේ පැත්තට එන්න. ඇත්තටම මට නම් දැන් මතක නැහැ මේ වගේ නම්. මේක මං හිතන්නේ බීෆ් එකක්. මේකත් බීෆ් මොනා හරි මට මතක නැහැ දැන් නම් ඔයාලට කියන්න. කෑම ගැන නම් කියනවා නම් කෑම හරිම රසයි. චයිනීස් කියන්නේ අර මෙන්න මේ පෝක් එක ගැන කතා කරන්න ඕනි. මම කාපු පෝක් අතරින් මම කන්න ආසම මට දැන් කියද්දිත් එක කන්න හිතනවා. ඒ තරමට මාර්ම රසයි. මට ඒකේ නම නම් ඇත්තට මතක නැහැ ළමයි. මම මේක වොයිස් කරද්දි මම උකට ගිහලා ටික දවසක් පේනවනේ. ඉතින් ඒක තමයි මේ කන්නේ. ඒකට මම නිකන් ඇඩික්ට් වෙලා වගේ. මෙන්න මේ වෙලාවේ මම ඉන්නේ කෑම ටික රස බලන ගමන්. ඉතින් මෙන්න මේ ඩ්‍රින්ක් එක ගැන කතා කරන්න ඕනේ. මේකත් චයිනීස් ඩ්‍රින්ක් එකක්. හරිම රසයි. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඒවාට පොඩක් සමානයි. ඉතින් ඔන්න වෙලාව ඉතින් අපි පොඩි චැට් එකක් දාගෙන කන ගමන් තමයි ඉන්නේ. මේක මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේකත් හරිම රසයි. බත් එක විතරක් නිකන් කන්න පුළුවන්, වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මේ වෙලාවේ අපි ඇත්තටම කරන්නේ අපි ගෙනාපු කෑම ටිකට, අපි ඕඩර් කරගත්ත කෑම ටිකට වග කියපු එක. මොකද කෑම අපිට දාන්න එපා කියලා අපේ අම්මලා තාත්තලා නිතරම අපිට කියනවනේ. ඉතින් අපි මේ කෑම ටිකට වග කියන ගමන් තමයි ඉන්නේ. පොඩි චැට් එකක් දාගෙන පේනවනේ. ඉතින් එහෙම කාලා ඉවර වෙලා තව පොඩි බඩගින්නක් තිබ්බා. මොකද අපි කනවා බඩ පිරෙන්නේ නෑනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කට්ටිය බින්චුන් එකට ගියා. බින්චුන් එකට ගියපු පළවෙනි පාර මම. ඊට පස්සේ මේකෙන් ගත්ත එක මොකක්ද කියලා නම් මට මතක නෑ. හැබැයි මොකක් හරි එකක් ගත්තා. ඒ ගත්ත එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඊට පස්සේ ඒකත් බීලා ඉවර වෙලා සුපුරුදු පරිදි ඉතින් අපි ඉන්න තැනට එන්න ආවා. ඉතින් වීඩියෝ එක එච්චරයි. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.